ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඔන්න ඉතින් අද මම ආවේ කෘත්‍රිම රසකාරක කෘත්‍රිම වර්ණක මුකුත්ම නැතුව පොල් කෑලි හැපෙන රසම රස පොල් ටොෆි ඉක්මනටම හදාගන්නේ කොහොමද කියලා අරගෙන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමුකෝ වීඩියෝ එකට. මුලින්ම අපි මේ වගේ පොඩි බීට් හැලයක් අරගෙන මේ වගේ හීනියට කපා ගන්න ඕනේ. අපි බීට් වලින් තමයි අපි හදන පොල් ටොෆි එකට ඕන පාට හදාගන්න යන්නේ. ඊළඟට කපාගත්ත බීට් එක බ්ලෙන්ඩර් කප් එකට දාලා වතුර ටිකකුත් දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගෙන පෙරලා වෙනම තියලා තියාගන්න. ඊට පස්සේ මේ වගේ භාජනයක් ලිපේ තියලා සීනි ග්‍රෑම් 300ක් එකතු කරගෙන සීනි ටික වැහෙන තරමට වගේ වතුර එකතු කරගෙන සීනි ටික හොඳට බුබුලු දානකන් හැඳි ගාන ගමන් ලිපේ තියාගන්න ඕනේ. අපි මේ පොල් ටොෆි එක හදාගන්නකොට හදලා ඉවර වෙනකන් වගේ නිතරම හැඳි ගාන ගමන් තමයි හදාගන්න ඕනේ. මෙන්න මේ ගානට බුබුලු දාගෙන එද්දී අපි මේකට ගාගත්ත පොල් බෑයක පොල් එකතු කරගෙන සීනි ටිකත් එක්කම හොඳටම මිශ්‍ර වෙනකන් හැඳි ගා ගන්න තමයි තියෙන්නේ. ඔක්කොම ටික මේ වගේ හොඳට මිශ්‍ර වුණාට පස්සේ කිරි පිටි ටිකකුත් එකතු කරලා ආයෙත් ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මේ ගානට ආවට පස්සේ ලුණු කුඩු ටිකකුයි බටර් ටිකකුයි එකතු කරගෙන කලින් වගේම හොඳටම මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. පදම මෙන්න මේ ගානට ආවට පස්සේ අපි බ්ලෙන්ඩර් කරලා පෙරාගත්ත බීට් ජූස් එක මේ වගේ එකතු කරලා හොඳටම මිශ්‍ර කරගන්න ඕනේ. බීට් ජූස් අඩු වැඩියෙන් දාගෙන ඔයාලට මේකේ පාට අඩු වැඩි කරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ගානට මිශ්‍ර වුණාට පස්සේ ලිපෙන් අයින් කරගෙන බටර් ගාගත්ත තැටියකට දාලා හොඳට තුනී කරගන්න ඕනේ. පොල් ටොෆි එක ඉක්මනටම හයි වෙන්න බලන නිසා අපි මේක ඉක්මනටම තුනී කරගෙන හයි වෙන්න කලින් කෑලි ටික කපා ගන්න ඕනේ. කෑලි ටික කපාගෙන ඉවර වෙලා පැයක් විතර හොඳටම නිවෙන්න තියලා තියාගන්න. පැයකට පස්සේ මෙන්න මේ වගේ අපි හදාගත්ත පොල් ටොෆි ටික නියම ගානට ඇවිත් තියෙනවා. ඔයාලා මෙහෙම පොල් ටොෆි හදලා බලලා අපිටත් කියන්න. එහෙනම් ආයෙත් මේ වගේ රසම රස වට්ටෝරුවක් අරන් එනකන් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.